මේ කඩේ වාඩි වෙන්නවත් ඉඩක් නැහැනේ. මල්ලි මේ වාඩි වෙන තැනක් නැද්ද මේ කඩේ? අර අතනද? මං හිතුවේ එතන වාඩි වෙන තැනක් නෙමෙයි මේ ටොයිලට් එක හදන තැන කියලා. සෝරි. මං හිතන්නේ ගිහිල්ලා වාඩි වෙන්න. බදාම දාන්නේ නැද්ද මල්ලි තාම එතනද? පුටු මේස වලට බදාම දාන්නේ නෑ මතකුණා. මෙතන හොඳයි. අලි chicken rice එකක්ද? chicken rice එක. ඔව්. මිස් එච්චරයි දෝනේ. chicken rice එකනේ. ඔයි මලේ! chicken rice එකක් දාන්න. chicken rice එකක් කො. හරියට දාපන් හොඳේ chicken rice එක. කලින් ඕඩර් එකකටත් ඔබ chicken rice එකට chicken කොට්ටුවක් දාලා තිබ්බනේ. මේ පාර හොඳට මතක තියාගෙන කියපන් chicken rice එකක්. හරිද? හරි මිස්. මේ chicken rice එක ලැබෙවි. යකෝ දැන් විනාඩි 35ක් මෙතන මං ඉන්නොත් තාම rice එක නැහැ. මොකෝ මේ ෂෝඩිස් තියන්නේ? ඔය මල්ලි ඔයි. දැක්කේ නෑ වගේ යනවා මු. මොකෝ මේ ෂෝඩිස් තියලා? මේක කව ගන්න හදන්නේ. එතකොට මේ සල්ලි දෙන්න වෙනවනේ මේකට. මම නම් ඔයාලට රැවටෙන්නේ. බලමුකෝ. අකෝ මොනව කරනවද මෙතන මේ කොත්තු වගා ගන්නවද රයිස් වගා ගන්නවද මේ මෙච්චර දැන් හැම එකම hina වෙවි මෙතන කන වටේ ඉන්න. අකෝ මට විතරක් මෙච්චර බරක් වෙලා ඉන්නේ. VIPද? මෙතන. අයියෝ කද්ද මන් දන්නේ මේ ෂෝඩිස් බලලා ඉන්නත් බෑ ඉතින් කන්නත් ඕනේ. ඔය මල්ලි ඔයි උන් දැක්කේ දිගාන්ට යනවනේ බලපංකො මුංගේ හැටි. එනෝටත් නෑ ඉතින්. උන් හිතනවත් දන්නේ අපි මේ හොඳට කාලා බීලා ඇවිල්ලා මේක වාඩි වුණා කියලා. ඒකෝ අපි කාන්තාර කියාගේ හිටු මිනිස්සු මේ ආමතේ වෙලා ඉන්නේ පේන්නේ නැහැ. ඒක ෂෝටි ස්කෑන්ලක් කමු. මිස් ගරයිස් එක ගෙනාවා. මොකද්ද කිව්වේ? යකෝ මම මේ ෂෝටිස් එක අහන්න හිටියද මේ ගේන්න? උලන්නේ තියන රයිස් එක. රුපියල් 80යි නෝ ගෙවලා දානවා. මේ මල්ලි ඊළඟට මේ එන කස්ටමර්ස්ට හොඳට සලකන්න පුරුදු වෙන්න මල්ලි. මේවා හරියන්නේ නැහැ මේ කිසිම ඩිසිප්ලින් එකක් නැහැ නේ මෙතන. අනේ පිරිසිදුකම ගැන මේ කියන්නේ කන්න දෙන වෙලාවට. මේ බඩගින්නේ හාමතේ වෙල්ල තවොනේ මැරෙනවා යකෝ මෙතන. දැන් මොකද කරන්නේ? ඒ ඉතින් මොනව කරන්නේ මේ කන්න එපා. බා. මල්ලි පොඩ්ඩක් එන්න. මේකද ඔයගොල්ලෝ chicken rice එක කිව්වේ? මිස් අපි ඕගොල්ලන් කියන්නේ chicken rice කියලා මේ මිස්ටර් කැමති නමක් දාගන්න එක අපිට ප්‍රශ්නයක් නැහැ. ඔකේ chicken තියෙන්නේ? හරි chicken. හරි. කොහේ chicken නැනේ. මේකටද chicken කියන්නේ? මේකටද chicken කියන්නේ? යකෝ කුකුලෙක් ළඟින් ගියම ඊට වඩා රසස්වරක් දෙන්න ඕනේ. මං හිතන්නේ උඹලා පලාලියනවා වගේ ලියලා ඒක 10 දෙනෙක්ගේ ප්ලේට් එකකට දාලා ඉතින් පොඩිම කෑල්ල එකක් මගේ ප්ලේට් එකේ දාන්න. එහෙම තමයි මම මේකට එනවනේ මොඩේ වගේ කන්න. නේද? උඹලට මේ හැමදාම මං එන හින්දා තමයි මෙච්චර මේ හරියක් වෙලා තියෙන්නේ. ඉඳපන්කෝ. දෙන්න උඹලට. බිස්නස් ඔක්කොම කෙලවිලා මක බැවිලා හැඳි කෑවිලා මේ යන්න දෙන්නම් ආතල් එක. අනේ අනවශ්‍ය තොරතුරක් එකක් නෙමෙයි ගොඩක්. ඔතපා first and last packing කියලා හිතාගෙන ඔතපන්. මොකද මං ආයේ මේ කඩේට එන්නේ නැහැ. මේ ඔබ වෙන කඩේකට මාරුවක් දාගත්තත් අන්නේ කණේ ඔබ මූණ දැක්කත් එන්නේ නැහැ මම. මේ ඔයක ඉතින් ඔතන දීපන් අපේ බල්ලටවත් දෙන්න එපා. ඌ කණේකුත් නැහැ කුකුලෙක් වන් ළඟින් ගිහලා නැති හින්දා ඕකේ. යකෝ ඌත් VIP වගේ ඉන්නවා මං වගේ. උටත් හරියන්නේ ඌත් නොකයිනේ ඕක. කමන්නේ ඔතපන්කෝ. බල්ලට මං කියන්නේ මේ වගේ ෆනි වීඩියෝස් බලන්න දිගටම කැමති නම් දැන්ම මගේ YouTube channel එක subscribe කරන්න. bye bye.